أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم अहमदिया मुस्लिम जमात वतमन नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल ख़ामिस अय्यदहुल्लाहु ताला बिन अज़ीज़ तुमानान विसिन ක්‍රිස්තුවර්ෂ 2025 දෙසැම්බර් මාස 26 වැනි දින සිකුරාදා බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද් හිපේටි මස්ජිද් මුබාරක් හිදී දේශනා කරන ලද ජුම්මා ඛුත්බාවේ සාරාංශය හුසූර් තුමාණන් තෂහුද් තඅවුස් සහ සූරා ෆාතිහා උසුරීමෙන් පසු මෙසේ පැවැසුවේය. පසුගිය ඛුත්බා දේශනාවේදී हज़रत मोहम्मद रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम तुमानන්ගේ පිවිතුරු ජීවන චරිතයේ ඇතැම් විස්තරයන් ඉදිරිපත් කළෙමි. අද නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ට අල්ලාහ් දෙවියන් කෙරෙහි තිබූ සැබෑ ස්නේහය තම ජීවිතයේ විදහා පෙන්වූ ආකාරය පිළිබඳව මතක් කරමි. එතුමානන්ගේ ජීවිතයේ එතුමානන් කෙරෙහි අල්ලාහ් දෙවියන් දැක් වූ ස්නේහයද සඳහන් වී ඇත. ඒ සමගම අල්ලාහ් දෙවියන් එතුමානන්ට ඍජු මගද පෙන්වීය. එතුමානන් අල්ලාහ් දෙවියන් කෙරෙහි තැබූ සැබෑ ස්නේහය තුලින් තම සමූහයටත් ආගමික පුහුණුව ලබා දුන්නේය. ඒ සඳහා මඟ පෙන්වීය. අල්ලාහ් දෙවියන් එතුමාන්ට දේව අනාවරණය තුලින් ධර්මය උගන්වා දුන්නේය, මඟ පෙන්වීය. එසේ හේයින් හज़रत मोहम्मद रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम තුමාණන්ට අල්ලාහ් කෙරෙහි දැක් වූ ස්නේහය මෙන්ම ඔහුගේ මැවීම් කෙරෙහි දැක් වූ ස්නේහයද ලැබුණි. ඒවා එතුමාණ තම සමූහය අභියස හෙළි කළේය. තවද අල්ලාහ් දෙවියන් කෙරෙහි දැක් වූ ස්නේහය තුලින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මුළු මිනිස් සංහතියවම විනාශයෙන් මුදවා ගැනීමට උත්සාහ දැරුවේය. එතුමාණන්ගේ අල්ලාහ් කෙරෙහි දැක් වූ ස්නේහය පිළිබඳව අල්ලාහ් දෙවියන්ම ශුද්ධ කුර්ආනයේ ලුහා නම් පරිච්ඡේදයේ මෙසේ සඳහන් කර ඇත. වවජදක වාල්ලන් ෆහදා. එහි සැබෑ අර්ථය වනුයේ ඕ මුහම්මද් ඔබ මිනිස් සංහතිය කෙරෙහි දැක් වූ ස්නේහයෙහි දැඩිව අපකැප වී සිටිනු අල්ලාහ් ඔබව දුටුවේය. තවද ඔවුන්ගේ සංශෝධනය පිණිස ඔහු ඔබට නිවැරදි මාර්ගයද පෙන්වීය යන්නයි. එතුමානන්ට අල්ලාහ් දෙවියන් කෙරෙහි දැක් වූ ස්නේහය පිළිබඳව අර්ථකථනය කරන්නේ නම් එම වැකියට මෙසේ පරිවර්තනය කළ හැකියි. ඕ මුහම්මද් ඔබ අල්ලාහ් මත දැක් වූ ස්නේහයේ ගිලිහි සිටිනු ඔහු ඔබව දුටුවේය. තවද අල්ලාහ් වෙත සමීප වීමට උචිත අන්දමින් ඔබට මඟ පෙන්වීය. තවද තෆ්සීර් කබීර්හි හज़රත් ඉමාම් රාසි රහමතුල්ලාහ තුමා එම කුර්ආන් වැකියට මෙසේ අර්ථකථනය දී ඇත. එනම් මෙම වැකියේ සලාල් යන්නෙහි එනම් සාල්ලන් යන්නෙහි අර්ථය දැඩි ස්නේහය වේ. තවද අල්ලාහ් දෙවියන්ගේ ප්‍රකාශයක් අනුව ඉන්නක ලෆී සලාලිකල් කරීම් එනම් නියත වශයෙන්ම ඔබ දුර්මාර්ගයේහි ඉතා සමීපයේ සිටින්නේහි යන්නයි. මෙහි සලාල් යන පදයේ අර්ථය ස්නේහයයි. ඒ අනුව එම වැකියේ ශුද්ධ කුරාන් වැකියට දිය හැකි සැබෑ අර්ථය නම් ඔබ අපගේ ස්නේහය ලබාගත් ප්‍රියවන්තයාය. ඒ නිසා ඔබගේ ප්‍රිය වූ දෙවියන්ට සේවය කර ඔහුගේ සමීපය ලබා ගැනීමට මාර්ගය ලබාගත හැකිය. එයට අල්ලාහ් දෙවියන් තහවුරු කර ඇත්තේ ඕ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔබ අල්ලාහ්ගේ ස්නේහය ලබා ගැනීමට මුළුමනින්ම සාර්ථක වී ඇත යන්නයි. මෙම දේව ස්නේහය හෙළි කිරීම අතින් අප හදීස් ප්‍රකාශයන් වෙත අවධානය යොමු කළ යුතු වේ. හදරත් මසීහේ මෞද් අලයිහිස්සලාම් තුමාණන් මේ පිළිබඳව එක් තැනක මෙසේ පවසා ඇත. අල්ලාහ් දෙවියන් තම විශේෂිත දාසයින් සඳහා භාවිතා කරන වදන් පවා ඇතැම් අවස්ථාවක නුපුරුදු අදහස් සහිත වදන් යයි එලිපිට පෙනුණත් එහි සත්‍යාර්ථයෙන් ගැඹුරු අර්ථය ගැබ්වී ඇති බව අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී ධර්මය වෙනුවෙන් සේවය කරන අය මනාව දැන සිටිති. නමුත් එහි සත්‍යාර්ථය අතිශයින්ම ප්‍රශංසනීය මෙන්ම සුවිශේෂී වන්නේය. එන භාවිතා කරනු ලැබූ එවන් වදන් බාහිරව පිළිකුල් සහගත අර්ථයක් බව පෙනී යයි. මෙහිදී සාල් යන්නෙහි අදහස නොමග ගිය තැනැත්තා යන්නයි. නමුත් එසේ නොවේ. අල්ලාහ් දෙවියන් තම විශේෂ දාසයින් සඳහා පමණක් එවන් වදන් භාවිතා කරයි. උදාහරණයක් ලෙස අල්ලාහ් දෙවියන් හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව සඳහන් කර ඇත්තේ වවජදක වාල්ලන් ෆහදා යන්නයි. මෙහිදී අරාබි අකරාදය අනුවත්
සාමාන්‍ය අරාබි ව්‍යවහාරය අනුවත් දුර්මාර්ගයේ සිටින තැනැත්තා යයි අර්ථගත වන්නේය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව පොදු මුස්ලිම් වරුන් එම වැකියට අර්ථය ගෙන ඇත්තේ "ඕ මුහම්මද්, ඔබව අල්ලා දෙවියන් නොමග ගිය කෙනෙකු ලෙස දුටුවේය" යන්නයි. පසුව ඔහු මඟ පෙන්වීය යන්නයි. සාමාන්‍ය පරිවර්තනවලදීත් එම අර්ථයම දී ඇත. කෙසේ වුවද නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිසි විටකත් නොමග ගියේ නැත. නමුත් මුස්ලිම් වරයෙකු ඉස්ලාමීය ඉගැන්වීම අනුවද ආගමික විශ්වාසය අනුවද මෙවන් අර්ථයක් ගන්නේ නම් නවුදු බිල්ලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නොමග ගිය බැවින් එතුමාණන් කාෆිර් වනු ඇත. තවද නවුදු බිල්ලා එතුමාණන් අධාර්මික බවත් ඉස්ලාමීය නීතිය කඩකරන්නෙකු යයිද පිළිගැනීමට සිදුවේ. මෙහිදී "ઝාල්ලන්" යන වදනෙහි සැබෑ අර්ථය ගැනීමට පෙර හා පසු වැකියන් ගැනද අවධානය යොමු කළ යුතුය. එනම් පෙර වැකියේ අල්ලා දෙවියන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නමතා "අලම් යජිද්ක යතීමන් ෆආවා" එනම් අල්ලා දෙවියන් ඔබව අනාථයෙකු ලෙස දැක ඔබට රැකවරණය ලබා නුදුන්නේද? තවද ඔහු වෙත සමීප ස්ථානයද ලබා දුන්නේය. තවද ඔහු ඔබව දේව ස්නේහය ලැබූ තැනැත්තෙකු ලෙසද දැක ඔබට මඟ පෙන්වීය. තවද ඔහු ඔබව අසරණයෙකු ලෙස දැක ඔබව පොහොසත් කළේ යන්නයි. හසරත් මසීහේ මෞද් අලයිහිස්සලාම් තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් අනුව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ලබා දී ඇති දේව අනාවරණය සහිත පරිපූර්ණ ග්‍රන්ථය පෙර පහළ වූ සියලු ග්‍රන්ථවලට වඩා අති උතුම්ය. තවද එතුමාන්ට ලබා දී ඇති ආගමික ඉගැන්වීම් පවා සියලු ආගමික ඉගැන්වීම් අතින්ද අතිශ්‍රේෂ්ඨය. එය පරිපූර්ණ ඉගැන්වීම් සහිත ග්‍රන්ථයක් වන ශුද්ධ කුර්ආනයකි. තවද එතුමාණන්ගේ පැවැත්ම පවා සියලු නබිවරුන්ගේ පැවැත්මට වඩා විශේෂිතය. සියලු මැවීම් අතින්ද එතුමාණන් අති විශිෂ්ටය. තවද අධ්‍යාත්මික උසස් තරාතිරම් අතින්ද තේරීපත් වූ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට වඩා කිසිවෙක්වත් මෙදාවන තුරු ළඟා කරගත්තේ නැත. ඒ නිසා අල්ලා දෙවියන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට මෙසේ ආඥා කළේය. "කුල් ඉන් කුන්තුම් තුහිබ්බූනල්ලාහ ෆත්තබියූනි යුහිබ්බුකුමුල්ලාහ් යග්ෆිරුල්ලාහු ලකුම් සුනූබකුම් වල්ලාහු ගෆූරුර් රහීම්." එනම් ඕ නබිවරයාණෙනි, පවසන්න. එනම් ඔබලාට අල්ලා ප්‍රිය කළ යුතුවේ නම් ඔබලා මා අනුගමනය කරනු. එවිට අල්ලා ඔබලාට ප්‍රිය කරනු ඇත. තවද ඔබලාගේ පව් කමා කරනු ඇත. තවද අල්ලා දෙවියන් අතිශයින්ම ක්ෂමාන්විතය, පරම දයාබරය. එනම් අල්ලා කෙරෙහි ස්නේහය දැක්වීමට නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ආදර්ශය පිළිපැදිය යුතුමයි. හදීස් ප්‍රකාශයන් හිද නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලා දෙවියන් කෙරෙහි තිබූ සැබෑ ස්නේහය සඳහන් වී ඇත. තවද හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සෑම විටම අල්ලාහගේ ස්නේහය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියේය. එයින් එක් දුආ ප්‍රාර්ථනාවක් නම් එතුමාණන් මෙසේ අයදීය. "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක හුබ්බක ව හුබ්බ මන් යුහිබ්බුක වල් අමල අල්ලදි යුබල්ලිගුනි හුබ්බක අල්ලාහුම්ම ජඅල් හුබ්බක අහබ්බ ඉලයිය මින් නෆ්සී ව මාලී ව අහ්ලී ව මිනල් මාኢල් බාරිද්." අල්ලා දෙවියනි, මා ඔබගේ ස්නේහය අයද සිටිමි. ඔබ කෙරෙහි ස්නේහය දක්වන අයගේද ස්නේහය අයද සිටිමි. ඔබගේ ස්නේහය කරා ළඟා කරවන්නා වූ ක්‍රියාවද අයද සිටිමි. අල්ලා දෙවියනි, මාගේ සිත් තුළ ඔබගේ ස්නේහය මාගේ පැවැත්මටත්, මාගේ වස්තුවටත්, මාගේ නිවසියන්ටත්, සිසිල් ජලයටත් වඩා අධිකව ස්ථාපිත කරත්වා. මෙම දුආ ප්‍රාර්ථනාව සියලු අහමදිවරුන් පිළිපැදිය යුතු අතර එය කායිකව ඉටු කළ යුතුයි. මන්ද අප නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි අසීමිත ආදරය දක්වන්නන් යැයි වාද කරන්නෙමු. මේ අයුරින් අල්ලා දෙවියන්ද අප කෙරෙහි ආදරය දක්වනු නොඅනුමානයි. මේ ආකාරයට තවත් හදීස් ප්‍රකාශයක හසරත් අබ්දුල්ලා බින් යසීද් අන්සාරි රලියල්ලාහු තුමා මෙසේ සඳහන් කරයි. එන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ද මෙම දුආ ප්‍රාර්ථනාව අයදමින් සිටියේය. එනම් "අල්ලාහුම්ම ර්සුක්නී හුබ්බක ව හුබ්බ මන් යන්ෆඋනී හුබ්බුහු ඉන්දක අල්ලාහුම්ම මා රසක්තනී මිම්මා උහිබ්බ ෆජ්අල්හු කුවතන් ලී ෆීමා තුහිබ්බු
වමා සවයිත අන්නේ මිම්මා උහිබ්බෝ ෆජල්හු ෆරාගල්ලි ෆීමා තුහිබ්බු. එනම් අල්ලාහ් දෙවියනි මාහට ඔබගේ ස්නේහයද ලබා දෙනු මැනව. ඔබ ඉදිරියේ ප්‍රයෝජනවත් අයගේ ස්නේහයද මාහට ලබා දෙනු මැනව. අල්ලාහ් දෙවියනි මා ස්නේහය දක්වන දේවල්ද මාහට ලබා දෙනු මැනව. එමගින් ඔබ ස්නේහය දක්වන දෙයින්ද මාහටත් ශක්තිය ඇති කර දෙනු මැනව. මාහට ප්‍රිය වූ දේවල් වලින් මා වළක්වා ඒ වෙනුවට ඔබ ප්‍රිය දක්වන දේවල් මාහට පිරිනමනු මැනව යන්නයි. එසේ හේයින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලාහ් දෙවියන් කෙරෙහි දැක්වීමට තිබූ ස්නේහයේ සත්‍යාර්ථය මෙයයි. එනම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහිද ආදරය දක්වන්නන්ටත් අල්ලාහ් දෙවියන්ගේ විශේෂ අනුග්‍රහය හා කරුණාව හිමි වේ. හදරත් මස්ී මෝදු අලයිහිස්ලාම් තුමාණන්ටත් අධ්‍යාත්මික උසස් තරාතිරම් හිමිවීමට හේතු වූයේද එතුමාන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි දැක් වූ අසීමිත ස්නේහය නිසාය. ඒ නිසා අල්ලාහ් දෙවියන් තම ස්නේහය නබිනායක හසරත් මසීහ් මෞஊද් අලයිහිස්සලාම් තුමාණන්ටත් විවිධ ඉල්හාම් අනාවරණය තුලින් හෙළි කර ඇත. හසරත් මසීහ් මෞඌද් අලයිහිස්සලාම් තුමාණන් අල්ලාහ් දෙවියන් කෙරෙහි දැක් වූ අසීමිත ස්නේහය හේතු කොටගෙන එතුමාණන්ට පිවිතුරු ජමාතයක් ස්ථාපිත කිරීමටත් භාග්‍ය ලබා දී ඇත. අහමදි මුස්ලිම් වරුවන අප නබි හසරත් මසීහ් මෞඌද් අලයිහිස්සලාම් තුමාණන් ලබා දී ඇති බයත් පොරොන්දුව පරිදි අල්ලාහ් දෙවියන්ගේ ස්නේහයට සාක්ෂි දරන්නෙමු. තවද නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කෙරෙහි අධික ස්නේහය දක්වනන් අප යයිද වාද කරන්නෙමු. ඒ නිසා අප ඒ මත ක්‍රියා ආදර්ශයන්ද පිහිටුවිය යුතුයි. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ උම්මතයටත් නිසියාකාරව යුතුයකම් ඉටු කරන්නන් විය යුතුයි. අල්ලාහ් දෙවියන් ඒ සඳහා අපහට භාග්‍ය ලබා දෙත්වා.